ඔයා දන්නවද hug and cuddle කියන words දෙකේ වෙනස? බලමු. hug. අපි මේ word එකෙන් කියන්නේ කෙටි වෙලාවකට කෙනෙක්ව අත් දෙකෙන් වැළඳගෙන සැනසීම, ආදරය සහ ආදරශීලී හැඟීමක් පෙන්වීම. මෙය බොහෝ විට යහළුවන්, පවුලේ අය හෝ හිතවත් අය සමග කරන ආදරණීය දෙයක්. ගොඩක් වෙලාවට අපි හමුවීමේදී හෝ වෙන්වීමේදී මේ යූස් කරනවා. උදාහරණයක් ගමු. They hugged each other at the airport. He gave me a hug when I was sad. Cuddle. අපි මේ වර්ඩ් එකෙන් කියන්නේ දිගු වේලාවක් ළඟට අරගෙන උණුසුම්ව සහ ආදරයෙන් ඉන්නවා කියන එක. මෙය වැඩි වශයෙන්ම දෙමව්පියන් සහ දරුවන්, ආදරවන්තයින් හෝ ඉතා සමීපම අය අතර පමණක් සිදුවන දෙයක්. ඒ වගේම ආදරය, ආරක්ෂාව සහ උණුසුම පෙන්වන්න අපි මේ වර්ඩ් එක යූස් කරනවා. උදාහරණයක් ගමු. The baby cuddled with his mother. He cuddled his pet dog on a cold night. So remember, hug, short and quick. Cuddle, longer and more affectionate. Got it?